සත්‍යකරණයට ප්‍රසක්තිකරණය ඇති කරගෙන නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන ඖෂධයක් තමයි මේක. දවසේ අපි හදන්න පටන් ගත්තා. මේකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තමයි අර මේ හදපු බෙහෙතක් තමයි මේ ප්‍රසක්තිකරණ ඖෂධය. ඉතින් අද දිනේ ඒකට අවශ්‍ය වෙන ඖෂධ සකස් කරමින් තමයි ඉන්නේ. මොකද ගොඩක් අයට අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අද වෙනකොට මේ බෙහෙත් ටික ඉවරයි. අවුරුදු දවසල හදපුවා. ඉතින් මේ අලුත් අවුරුද්දේ 2026 අවුරුද්දේට දැන් අලුතෙන් මේ බෙහෙත් ටික නිර්මාණය කරන අවස්ථාව. මේ ප්‍රසක්තිකරණ ඖෂධය සාධාරණ අවශ්‍ය වන අමුද්‍රව්‍ය ටික අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඒ අතර තියෙනවා මෙතන දේවදාර, කොත්තමල්ලි, වෙනමෙලකට, එතකොට අපි පාට කරලා කුඩු කරලා අපි හදාගත්ත බෙහෙත් වර්ගයක් තියෙනවා. ඒකේ ඖෂධ 55ක් විතර තියෙන ඖෂධයක් තියෙනවා. ඉතින් ඒක එක්ක තමයි අපි අනිත් ඖෂධ දාලා මේ ප්‍රසක්තිකරණ ඖෂධය හදන්නේ. ඒකට ඉඟුරුත් තියෙනවා. ඉතින් මේ වගේ ඖෂධ 70ක් විතර වැඩි ප්‍රමාණයක් අඩංගු ඖෂධයක් තමයි මේ ප්‍රසක්තිකරණ ඖෂධය. ඉතින් අපි හදලා බලමු කොහොමද කියලා පාවිච්චි කරන්නේ. අපි ඖෂධ ටිකක් එකතු කරගමු දැන් කසාය මුට්ටියට. පොළොමර වතුර ටිකක් පොන්න දාගත්තා. දැන් හොන්න බෙහෙත අපි ලිපේ තියලා දෙන්නේ. දැන් ඉතින් හිමින් පැහිලා
කසාය පද අපට අවශ්‍ය පදකට ආවයි පස්සේ ඉතින් අපි කල් තබා ගැනීමට අවශ්‍ය වන ක්‍රමවේද අනුගමනය කරමු. සැකතිකරණ ඖෂධය අපි හැදුවා. දැන් මොන හදලා ඉවරලා දැන් ප්ලෑන් එකට දාන්න හදන්නේ. ඉතින් මේ තමයි අපි හදපු සැකතිකරණ ඖෂධය. මේක අපිට මොන රෝගීන්ට විශේෂයෙන් බොන්න දෙන්න පුළුවන්. ශරීර දුර්වලතා තියෙන අය විශේෂයි. මේක අපිට ඒකට හිතන් ඉන්නවා සිංහල අපේ දේශීය වෛද්‍ය ක්‍රමේ රෝග සඳහා ප්‍රතිකාර තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවද? මොකද අපේ ආයුර්වේදයේ උනත් ජීව චිකිත්සාව තමයි මූලික වශයෙන් කරන්නේ. බලපු එකේ ගුණාගුණ කොහොමද පොලිසි එකේ අපේ පානය කරන ඖෂධ අරිෂ්ඨ ආසව වාත කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද බොන ඖෂධ මේ කසාය වලට අමතරව. ඉතින් අපේ මේ අරිෂ්ඨ ආසව වාත කියන්නේ අපිට තියාගෙන යම් කාල සීමාවක් තියාගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ. අරිෂ්ඨ නම් ගොඩක් කල් තියාගන්න පුළුවන්. ඉතින් ඒ අතරේ මේ අපි හදලා තියෙන වාතයක මේ ස්වභාවික කල් තබා ගැනීමේ ක්‍රමයද මොකද පාවිච්චි කරලා තමයි අපි මේක හදලා තියෙන්නේ. මේකට අපි කිසිම රසකාරකයක්වත් කල් තබා ගන්න මද්යසාර වගේ දේවල් මේකට අඩංගු කරලා නැහැ. ඉතින් මේ දේශීය ක්‍රමයට අනුව හදපු හොඳ ඖෂධයක්. මේව කිව්වා කියලා කිසිම කෙනෙකුට සිරෝසිස් වගේ රෝග ඇති වෙන්නේ නැහැ කියලා මම සාධක වෙනවා. මොකද දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන ඖෂධ වලින් එවැනි රෝග ඇති වෙන අවස්ථා බොහොම විරලයි. ඒ වගේම එවැනි රෝග තියෙන අයටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඇති වෙන අතුරු ආබාධ එහෙම ඇති වෙන ඖෂධ නෙමෙයි මේවා. ඉතින් මේවා පාවිච්චි කිරීම තමන්ගේ පරිසක්තිකරණය වර්ධනය කර ගන්නත් පුළුවන්. ඒ වගේම රෝග සමනය කර ගන්නත් පුළුවන්. දීර්ඝ කාලයක් නිරෝගීව ජීවත් වෙන්න හොඳ අවස්ථාවක්. මොකද අපිට
මේ ඖෂධ පාවිච්චි කිරීම තුළින් වෙනත් රසායනික අඩංගු ද්‍රව්‍ය පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපිට වේදනානාශක වගේ දේවල් පාවිච්චි කරන් ශරීරයේ සංකූලතා ඇති කරන එහෙම නැත්නම් අතුරු ආබාධ ඇති වෙන ඖෂධ නොවන නිසා